සියලු දෙනාට ආයුබෝවන් ශ්‍රී ලංකාවේ සාර්ථකම ජනප්‍රියතම සහ නිවැරදිම කාලගුණ අනාවැකියෙන් හරිම වෙද මෙන්න දෙසැම්බර් මාසේ 21 වෙනිදා ඉරිදා සඳහා කාලගුණ අනාවැකිය subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න follow කරන්න අමතක කරන්න එපා නවතම අනාවැකි පළ කළ සැනින් එවිට ඔබට නවර බලන්න පුළුවන් අලුයම උදෑසන කාලවල ශ්‍රී ලංකාවේ නැගෙනහිර ගිනිකොන සහ දකුණු මුහුදු කලාපවල නීර්ති මුහුදු කලාපයේ වැසි තත්ත්වයන් ඇති වෙනවා දහවල් කාලය වෙනකොට දහවල් 1-2 සන්ධ්‍යා 3 පමණ වන විටත් සියලු නාගරික පහසුකම් අතලගින් තිබෙන අතුරුගිරියේ හොඳම තැනකින් මෙන්න මිලියන 32ක් වටිනා සුන්දර නිවසක් පර්චස් 6ක අගනා ඉඩමක් සමග අතුරුගිරිය නගරයට කිලෝමීටර් 5යි නිදන කාමර 4යි විසිත කාමරය මුළු තැන්ගේ සහ පැන්ට් කබඩ් විශාල නිදහස් බිම්මහල විශාල රූෆ්ටොප් එකක් එසේම රෝලර් ගේට්ටුව සහ රත ගාල් කිරීමේ පහසුව නොමර 54න් 6 මුල්විය කන්දවත්ත පාර මුල්ලේගම හෝමාගම දැන් මමතන්න 0.77යි 658යි 20යි 19 උණු ජලය සහිත නාන කාමර 3ක් ඩයිනින් පැන්ට්‍රි CCTV රිමෝට් ගේට් සහ තවත් පහසුකම් රැසක් ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු කලාපයේ වැසි තත්ත්වයන් ඇති වෙනවා රාත්‍රී කාලයේදී රාත්‍රී 8-9 පමණ වන විටත් නැගෙනහිර ගිනිකොන යන මුහුදු කලාපවල වැසි තත්ත්වයන් පවතිනවා මුහුදු ප්‍රදේශවල උෂ්ණත්වය වන්නේ දහවල් කාලයේදී සාමාන්‍යයක් ලෙසට සෙල්සියස් අංශක 26ක් මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැය කිලෝමීටර් 25ත් 35ත් අතර පවතිනවා විශේෂයෙන් බස්නාහිර සහ ගිනිකොන මුහුදු කලාපවල පැය කිලෝමීටර් 35ත් 40ත් අතර සුළං ධාරා ඇති වෙනවා එසේනම් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරය සඳහා කාලගුණ අනාවැකිය අලුයම උදෑසන කාලවල ශ්‍රී ලංකාවේ බස්නාහිර දකුණු යන පළාත්වල බොහෝ ස්ථානයකත් එසේම ඌව පළාතේ ඇතැම් ස්ථානවලත් පොළොන්නරු දිස්ත්‍රික්කයේ දකුණු කොටසවලත් මීදුම් තත්ත්වයන් ඇති වෙනවා ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයත් ඇතුළත්ව රිය දහවනේදී වඩාත් සැලකිල්ලෙන් අවධානයෙන් රිය දහවනය කරන්න අලුයම උදෑසන කාලවල ශ්‍රී ලංකාවේ මඩකලපුව අම්පාර ආශ්‍රිත ප්‍රදේශවල වැසි තත්ත්වයන් ඇති වෙනවා දහවල් කාලය වෙනකොට දහවල් 1-2 සන්ධ්‍යා 3 පමණ වන විට ශ්‍රී ලංකාවේ දකුණු අර්ධයේ බොහෝ ස්ථානයක තැනින් තැන සුළු වැසි තැනින් තැන තරමක තද වැසි කිහිපයක් ඇති වෙනවා මඩකලපුව රත්නපුර ගාල්ල සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල තරමක් තද වැසි කිහිපයක් ඇති වෙනවා සන්ධ්‍යා කාලෙම සන්ධ්‍යා 5-6 පමණ වන විටත් එම ප්‍රදේශවලම තවදුරටත් සුළු වශයෙන් වැසි තත්ත්වයන් ඇති වෙනවා රාත්‍රී කාලයේදී රාත්‍රී 8-9 පමණ වන විට වැසි තත්ත්වයන් ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ බොහෝ ස්ථානයකින් පහ වී යනවා නමුත් බදුල්ල බණ්ඩාරවල මහියංගනය වැනි ප්‍රදේශවලත් ගාල්ල ආශ්‍රිතවත් තැනින් තැන සුළු වශයෙන් වැසි ඇති වෙනවා ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ සාමාන්‍ය උෂ්ණත්වය වන්නේ සෙල්සියස් අංශක 25ක් වැඩි උෂ්ණත්වය ඇති වෙනවා හම්බන්තොට සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලත් අලව්ව වරකාපොළ වැනි ප්‍රදේශවලත් යාපනය ප්‍රදේශයේ සෙල්සියස් අංශක 28ක් 29ක් ලෙසට ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ සාමාන්‍ය සුළං වේගය පැය කිලෝමීටර් 15ක් ගල් මාතර වෙරළාශ්‍රිත කලාප හැරුණකොට සෙසු සියලු වෙරළාශ්‍රිත කලාපවල පැය කිලෝමීටර් 25ත් 30ත් අතර සුළං ධාරා ඇති වෙනවා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්න හරිම වෙද මීළඟ කාලුණ අනාවැකියෙන් හමුවෙමු සියලුම දෙනාට සෝදායි දිනයක් සෝදායි ඉදිරි කාලයක් වේවා